ළමයෙකුට තාත්තා කෙනෙක් විශාල වශයෙන් බලපාන මොකද තාත්තා තමයි එයාගේ ප්‍රතිරූපය ගොඩනගන්නේ තාත්තගේ ප්‍රතිරූපය වැදගත් දරුවගේ පෞරුෂය ගොඩනගන්නේ. එතකොට අම්මගේ ප්‍රතිරූපය එයා ගෑනු දරුවෙකුගේ පෞරුෂය ගොඩනගන්නේ. එතකොට ඒ තාත්තලා නැහැ අද දරුවා පිරිමි දරුවන්ගේ ජීවිතය ඇතුලේ. රෝල් මොඩල්ස් වෙන්නේ නැහැ. රෝල් මොඩල්ස් එලා නැහැ. එතකොට ඒගොල්ලෝ බිසි ඒගොල්ලෝ ආර්ථිකයත් එක්ක බිසි. එතකොට අම්මලා තමයි පුතුන්ව හදන්නේ. එතකොට ගෑනු පෞරුෂයන් තමයි පිරිමි ළමයින්ටත් එන්නේ. ඒක පිරිමි පෞරුෂය කියලා කියන එක වැදගත් මේ සමාජයේ. මොකද ගැහැණු පිරිමි කියලා කියන්නේ මේ ලෝකේ මොන විෂමතාවයන් ආවත් ප්‍රොෆවුන්ඩින් ඒ කියන්නේ පදනම. එතකොට ඒ දෙන්න නැතුව මේ ලෝකේ පවතින්නේ නැහැ. ඒකට ගැහැණිය ඉන්න නම් පිරිමියා ඉන්න ඕනේ පිරිමියා ඉන්න නම් ගැහැණිය ඉන්න ඕනේ. ඒකට මේ පෞරුෂයන් දෙක ගැහැණු පෞරුෂය පිරිමි පෞරුෂය කියලා කියන එක දැනුවත් වර්ධනය කරන්න ඕනේ. ඒකට තාත්තගේ කාර්යභාරය අතිශය වැදගත්. මේ දරුවගේ පෞරුෂය මගේ කාලේ යාළුවෙකුට වැදගත් නැහැ කියලා කියන එක නෙමෙයි. ඒකට දැනුම යම් දැනුමක් සමාජයේ තේරුම් ගන්න යම් දැනුමක් තාත්තා තමයි දෙන්න ඕන දරුවන්ට. ඒතර අම්මා දෙන්නේ මොකද ජීවිතේ තේරුම් ගන්න. ජීවිතේ දරාගෙන ඉන්න. ජීවිතේ අඛණ්ඩව පවත්වාගෙන යන්න දැනුමක් අම්මා දෙන්නේ. එතකොට මේක හරිම ලස්සන මුසුවීමක්. මේ දෙකම ඇතුලේ තමයි අංග සම්පූර්ණ දරුවෙක් නිර්මාණය වෙන්නේ.